ඒක මීට අවුරුදු 2කට කලින් සිද්ධ වුණු දෙයක්. එදා මම මගේ වැඩවගේකට කොළඹ ගිහින් ආපහු එන්න හදනකොටයි මහා වැස්සක් පටන් ගත්තේ. හවස 6ට විතර ඇති. අහසම අඳුරු කරලා වහින්න ගත්තා. ළඟම තිබුණු බස් හෝල්ට් එකේ මම විතරක් නෙවෙයි, තවත් කිහිප දෙනෙක්ම වැස්සට කොටු වෙලා හිටියා. ඒ අතරේ හිටපු එක තරුණියක් මගේ හිත ඇදගත්තා. එයා ඇඳගෙන හිටියේ ලස්සන සාරියක්. පෙනුමෙන් ටිකක් උගත්, ගුරුවෘත්තියේ වගේ කෙනෙක් කියලා මට හිතුණා. එයා දිගින් දිගටම යාගේ ඔරලෝසුව දිහා බලමින් කලබලෙන් වගේ හිටියේ. වැස්ස කොච්චර සැරද කියනව නම් හෝල් ටික ඇතුළටත් වතුර විසි වෙන්න ගත්තා. සෙනග තව තවත් හෝල් ටිකේ මැදට තෙරපෙන්න වුණා. මම හිටියේ තරුණියට හරියටම පිටිපස්සෙන්. සෙනගගේ තෙරපීමත් එක්ක මටත් නොදනීම යාට ගොඩාක් සමීප වෙන්න සිද්ධ වුණා. වැස්සත් එක්ක ආපු හීතලත් ඒ තරුණියගේ සිරුරෙන් ආපු සුවඳත් මගේ හිතේ අමුතුම හැඟීමක් ඇති කළා. හෝල් ටිකේ හිටපු අනෙක් අයත් තමන්ගේ ආරක්ෂාව ගැන හිතද්දී අපි දෙන්නා අතරේ ඇතිවුණු ඒ අහඹු සමීප බව ගැන දන්නේ අපි දෙන්නා විතරයි. එකපාරටම ලොකු හෙන හඬක් ඇහුණා. ඒ සද්දට යා බය වුණු පාර මගේ අතක ඉල්ලුණා. ඒ මොහොතේ අපි ඇස් දෙක මුණ ගැසුණා. ඒ ඇස්වල තිබුණේ බයක් නෙවෙයි, යම්කිසි අපූර්ව ආරාධනයක් වගේ මට දැනුණා. සෙනග තව තවත් තල්ලු වෙද්දී මම යාට තවත් ලං වුණා. මගේ හුස්ම යාගේ බිල්ලි වදින තරමටම මම යාට සමීප වෙලා හිටියේ. එයා අහක බලනවා වගේ හිටියත් මගින් ඈත් වෙන්න කිසිම උත්සාහයක් ගත්තේ නැහැ. ඒ වැස්ස වෙලාවේ හෝල් ටික ඇතුලේ අපි දෙන්න අතරේ ඇතිවුණු ඒ නිහඬ බැඳීම මගේ ජීවිතේ තවත් එක රහසිගත මතකයක ආරම්භය වුණා. වැස්ස අඩු වෙන පාටක් නැහැ. හෝල්ට් එකේ වහලෙන් වැටින වතුර පාරවල් හුළඟට ඇවිත් අපේ ඇඟවල් තෙත් කරනවා. සෙනග තවත් මැදට තෙරපෙද්දී මගේ පපුවේ තරුණියගේ පිටේ තද වෙලා වගේ තිබුණේ. එයාගේ සාරියේ තිබුණු සිල්ක් ගතියත් ඒ හරහා දැනුණු එයාගේ ඇඟේ උණුසුමත් මාව අමුතුම ලෝකයකට ගෙනිච්චා. එයා හීන් හඬින් මගේ දිහා හැරිලා ඇහුවා. "ඔයා කොහෙටද යන්නේ?" කියලා. මම මහනුවරට යන්න බස් එකක් බලන්නේ. ඒත් මේ වැස්ස නිසා බස් එකක්වත් පේන්න නැහැ, මං කිව්වා. මමත් මේ පාරේ බස් එකක් එනකල් බලන් ඉන්නේ. අද මොනවා වෙලාද දන්නේ නැහැ. එයා එහෙම කියනකොට එයාගේ හුස්ම මගේ මූණට දැනුණා. එයා කතා කරනකොට එයාගේ සිරුරේ ඇති වුණු ඒ සියුම් ගැස්ම මටත් හොඳටම දැනුණා. මේ මොහොතේ සෙනග අතරින් ආපු ලොකු තල්ලුවක් නිසා මටත් නොදනීමීමි මගේ අත් දෙක එයාගේ ඉනවටා යැවුණේ එයාව බිමට වැටෙන්න යන එකෙන් බීරගන්න වගේ. ඒත් මම අත් දෙක ආපහු ගත්තේ නැහැ. පුදුමිකට වගේ එයා ඒකට විරුද්ධ වුණෙත් නැහැ. "ඔයාට අපහසුතාවයක්ද?" මං හීන් හඬින් එයාගේ කනට කරලා ඇහුවා. එයා මගේ දිහා බලලා හීන් හිනාවක් දැම්මා. "නැහැ. මේ වගේ වෙලාවක මේ සෙනගාස්සේ තනියම ඉන්නවට වඩා ඔයා මගේ ළඟ ඉන්න එක මට ලොකු ආරක්ෂාවක් වගේ දැනෙනවා." එයාගේ ඒ වචන මාව තවත් ධෛර්යමත් කළා. මම මගේ අත්වලින් එයාගේ ශරීරය තවත් ටිකක් තදින් මගේ ඇඟට හීත්තු කරගත්තා. ඒ වෙලාවේ හෝල්ට් එකේ තිබුණු අඳුරත් වැස්සේ සද්දයක් නිසා අපි දෙන්න අතරේ වෙනදී කාටවත් පෙනුනේ නැහැ. එයා මගේ අත්වලින් අල්ලගෙන මගේ ඇඟට තව තවත් හීත්තු වුණා. මට දැනුණා එයාගේ හදගැස්ම වේගවත් වෙලා කියලා. ඒ වැසිබර සවස් යාමයේ අපි දෙන්නා නන්නා දුනන දෙන්නෙක් වුණත් ඒ ස්පර්ශය අපිට ගොඩක් හුරු පුරුදු එකක් වගේ දැනුණා. වැස්ස තවමත් මහා හයියෙන් වහිනවා. ඒත් මගේ හිතේ තිබුණේ ඉක්මනින් වැස්ස නතර වෙන්න එපා කියන ප්‍රාර්ථනාවයි. කාලේ ගෙවිලා යන්නේ අපි දෙන්නට විතරක් නෙවෙයි, මුළු ලෝකයටම හොරෙන් වගේ. වැස්ස තවමත් මහා හයියෙන් වහිනවා. හෝල්ට් එකේ අඳුරත් එක්ක සෙනග තවත් තද වෙද්දී මටත් නොදනේම මගේ සිරුර එයාගේ ඇඟේ ඇතිල්ලෙන හැම වාරයක් පාසාම මගේ හිත පාලනය කරගන්න බැරි තරම් හැඟීමක් ආවා. මගේ අත් දෙක එයාගේ ඉන වටා තද වෙද්දී එයා මගේ ඇඟට තව තවත් හේතු වුණා. මට දැනුණා එයාගේ හදගැස්ම වේගවත් වෙලා කියලා. ඒ වැසිබර සවස් යාමේ අපි දෙන්න නන්නාඳුනන දෙන්නෙක් වුණත් ඒ ස්පර්ශය අපිට ගොඩක් හුරු පුරුදු එකක් වගේ දැනුණා. එයා හීන් හඬින් මගේ දිහා හැරිලා ඇහුවා, "ඔයාට අපහසුතාවයක්ද?" කියලා. "නෑ, මට මේ වගේ වෙලාවක ඔයා මගේ ළඟ ඉන්න එක ලොකු ආරක්ෂාවක් වගේ දැනෙනවා." එයා එහෙම කියනකොට මගේ හිතේ තිබුණු හැම චකිතයක්ම නැති වෙලා ගියා.
මම මගේ අත්වලින් එයාගේ ශරීරය තවත් ටිකක් තදින් මගේ ඇඟට හේතු කරගත්තා. ඒ වෙලාවේ හෝල්ට් එකේ තිබුණු අඳුරත් වැස්සේ සද්දයක් නිසා අපි දෙන්න අතරේ වෙන දේ කාටවත් පෙනුනේ නැහැ. එයා මගේ අත්වලින් අල්ලගෙන මගේ ඇඟට තව තවත් හේතු වුණා. එකපාරටම ලොකු බස් එකක් හෝල්ට් එකට ආවා. "ආන්න, ඔයාගේ බස් එක," එයා කිව්වා. මගේ හිතේ තිබුණේ ඉක්මනින් වැස්ස නතර වෙන්න එපා කියන ප්‍රාර්ථනාව වුණත් මට කරන්න දෙයක් තිබුණේ නැහැ. "සුබ ගමන්," මං කිව්වා. "බොහොම ස්තුතියි හැමදේටම," එයා කිව්වා. එයා බස් එකට නැගලා මගේ දිහා හැරිලා බලුවා. ඒ ඇස්වල තිබුණේ ලොකු කල්පනාවක්. වැස්ස තවමත් මහා හයියෙන් වහිනවා. හැබැයි මගේ හිතේ තිබුණේ ඒ කිටි වෙලාවේ අපි බෙදාගත්ත රහසිගත මතකයේ විතරමයි. ඒ අඳුරු බස් හෝල්ට් එකේ සිද්ධ වුණු දේවල් අපි රහසක් විතරක්ම වුණා. සෙනග පිරුණු ඒ බස් එක හෝල්ට් එකේ නැවැත්තුවාම මම හිතුවේ එයා මගෙන් වෙන් වෙලා යයි කියලා. ඒත් පුදුමයකට වගේ බස් එකට නගින්න ගියේ එයා ආපහු හැරිලා මගේ අතින් අල්ලලා යමු කිව්වා. මම හිතුවේවත් නැති විදිහට මමත් එයා පස්සෙන් බස් එකට ගොඩ වුණා. බස් එක ඇතුලේ අඩියක් තියන්නවත් ඉඩක් තිබුණේ නැහැ. වැස්ස නිසා හැමෝම තෙමිලා වීදුරු වහලා තිබුණ නිසා ඇතුලේ තිබුණේ අඳුරු උණුසුම් ගතිය. අපි දෙන්න හිටගත්තේ බස් එකේ පිටුපස හරියට වෙන්න. බස් එක වංගු ගනිද්දී තෙරපීම නිසා එයා මගේ අඟටම තද වුණා. එයාගේ තෙත්විනු කොණ්ඩයෙන් එන සුවඳ මට දැනුනේ හරිම ආකර්ශනීය විදිහට. බස් එක ඇතුලේ තිබුණු තදබදේ නිසාම මට මගේ අත් දෙක එයාගේ ඉස්සරහින් සීට් එකකට තියලා එයාව කවර් කරගන්න සිද්ධ වුණා. දැන් එයා ඉන්නේ මගේ අත් දෙක මැද හිර වෙලා වගේ. එයා මගේ දිහා බලාගෙන හීන් හඬින් කිව්වා, "අද රෑ මට තනියම යන්න බය හිතුණා. ඔයා ආපු එක ලොකු දෙයක්" කියලා. මම මුකුත් නොකියා එයාගේ ඇස් දිහාම බලාගෙන හිටියා. ඒ වෙලාවේ බස් එකේ ලයිට් නිවලයි තිබුණේ. පාරේ තියෙන වීදි ලාම්පුවල එළිය ඉඳහිට බස් එක ඇතුළට වැටෙද්දි මං දැක්කා එයාගේ තොල් මිරිකෙනවා. මට තීරුණා එයා ඉන්නෙත් ලොකු හැඟීම්බර තත්වයක්ක කියලා. සෙනග තල්ලු වෙද්දී අපේ ශරීර තවත් තදින් ස්පර්ශ වුණා. එයා මගේ පපුවට ඔළුව තියාගෙන මගේ කමිසේ බොත්තමක් එක්ක සෙල්ලම් කරනවා මට දැනුණා. ඒක නිකම්ම අහම්බු ස්පර්ශයක් නෙවෙයි. ඒක ඇතුලේ ලොකු ලිංගතුකමක් තිබුණා. "අපි කොහින්ද බැහින්නේ?" මම හීන් හඬින් ඇහුවා. එයා මගේ මූණට ලං වෙලා කිව්වා, "ඊළඟ හන්දියෙන් බහිමු. එතනින්දන් මගේ ගෙදරට පයින් යන දුර." මගේ හදවත වේගයෙන් ගැහෙන්න ගත්තා. මේ නන්නාඳුනන තරුණිය මාව එයාගේ ගෙදරට එක්කන් යන්නේ ඊ. ඒත් මට එපා කියන්න කිසිම උවමනාවක් තිබුණේ නැහැ. ඒ අඳුරු බස් රථයේ ඇතුලේ අපි දෙන්න අතරේ ඇතිවුණු ඒ නිහඬ ගිවිසුම තවත් අමුතුම අත්දැකීමකට මාව පාර කපමින් තිබුණා. ඊළඟ හන්දියෙන් අපි බස් එකෙන් බැස්සා. වැස්ස දැන් පොඩ්ඩක් අඩු වෙලා තිබුණත් හීතල හුළඟ ඇඟට වදින්නේ කටු අනින්නා වගේ. එයා එක කුඩයක් ඉහළගෙන මගේ ගාවට වුණා. අපි දෙන්නා එකම කුඩයක් යට ගොඩක් සමීපව ඇවිදගෙන යන්න පටන් ගත්තා. පාරේ කිසිම කෙනෙක් හිටියේ නැහැ. වීදි ලාම්පුවල අඳුරු එළිය විතරයි අපිට පාර පෙන්නුවේ. එයා මගේ අතක් තදින් අල්ලගෙන හිටියේ හරියට මම පැනලා යයි කියලා බයින් වගේ. අද දවස මෙච්චර අමුතු වෙයි කියලා මම හිතුවේ නෑ. එයා හීන් හඬින් කිව්වා. මමත් හිතුවේ නෑ. මම එහෙම කියන ගමන් මගේ අත එයාගේ උරහිස වටා යව්වා. එයා මගේ ඇඟට තවත් හේතු වුණා. හීතල නිසා අපි දෙන්නාගේම සිරුරු වලින් පිටවුණු උණුසුම අපිට හොඳට දැනුණා. ටික වේලාවකින් අපි කුඩා වත්තක් මැද තිබුණු ලස්සන ගියක් ඉස්සරහා නතර වුණා. "මේ මගේ ගෙදර," එයා කිව්වා. එයා යතුරාරන් දොර ඇරලා මට ඇතුළට ඉන්න කියලා අතින් සංකරා. ගිය ඇතුලේ තිබුණේ හරිම නිස්කලංක බවක්. එයා සාලේ ලයිට් එක දාලා මගේ දිහා බැලුවා. එයාගේ සාරිය වැස්සට තිමිලා ඇඟට ඇලිලා තිබුණි. ඒ පිනුම මගේ හිතේ තිබුණු පාලනීය තවත් දුර්වල කළා. "ඔයා සම්පූර්ණයෙන්ම තිමිලා දසුන්. ඉන්න මම ඔයාට පිහිදා ගන්න තුවායක් දෙන්නම්." එයා කාමරයට ගිහින් තුවායක් අරන් ආවා. එයා මගේ ගාවට ඇවිත් මගේ උළුව පිහිදාන්න පටන් ගත්තා. එයාගේ දෑත් මගේ මුහුණේ ස්පර්ශවන හැම වාරයක් පාසාම මට දැනුනේ මහා චකිතයක්. එකපාරටම එයා පිහිදාන එක නතර කරලා මගේ ඇස් දිහාම බලාගෙන හිටියා. ඊ නිහඬ බව ඇතුලේ වචන දහසක් තිබුණා. එයාගේ ඇස්වල තිබුණු ඒ අමුතුම දීප්තිය මට කිව්වේ දැන් වින්වින්න වෙලාව නෙවී කියලා. මම හිමින් එයාගේ අත් දෙකින් අල්ලගත්තා. එයා මගේ පපුවට හේතු වුණා.
පිටතින් වැස්ස ආයිත් මහා හයියෙන් වහින්න පටන් ගත්තා. ඊති ආරක්ෂිත නිවස ඇතුළි අපි දෙන්න අතරේ ඇතිවෙන්න යනී අලුත් බැඳීමට බාධා කරන්න කාටවත් බැරි වුණා. ගේ ඇතුළේ තිබුණි මලානික එලියක්. පිටතින් වහින වැස්සේ සද්දේ ඇරුණුකොට මුළු ගේම තිබුණේ මහා නිශ්ශබ්දතාවක. එයා මගේ පපුවට හේත්තු වෙලා ඉන්නකොට මට එයාගේ හදගැස්ම වගේම ඒ උණුසුම් හුස්ම පවා හොඳින් දැනුණා. දසුන් අදරෑ වැස්ස නතර වෙන්නේ නැතිවෙයි නේද? එයා හීන් හඬින් ඇහුවා. එයාගේ කටහඬේ තිබුණේ අමුතුම වෙවුලීමක්. මම එයාගේ මුහුණ හිමින් එසෙව්වා. එයාගේ තෙත්තුණු කොණ්ඩේන් වැටුණු වතුර බින්දු එයාගේ කමුල් දිගේ පහළට ගලාගෙන යනවා. මම මගේ ඇඟිලි තුඩුවලින් ඒ වතුර බින්දු පිස දැම්මා. ඒ ස්පර්ශයත් එක්ක එයාගේ ඇස් පිය වුණා. ඒ මොහොතේ මට දැනුනේ මුළු ලෝකෙම නතර වෙලා වගේ. මම එයාගේ නළලට හාදුවක් දුන්නා. එයා මාව තවත් තදින් බදාගත්තා. අපි දෙන්න අතරේ තිබුණු ඒ නන්නාඳුනන බව සම්පූර්ණයෙන්ම දිය වෙලා ගිහින් තිබුණි. වැස්සට තිමුණු එයාගේ සාරියත් මගේ තිමුණු කමිසයත් අපි සිරුරුවලට ඇලී තිබුණි අපිට තවත් සමීප වෙන්න ඉඩ හදලා දෙනවා වගේ. එයා හිමින් මගේ අතින් අල්ලගෙන කාමරය දිසට ඇවිදගෙන ගියා. මම එයා පස්සින් ගියේ හරියට මෝහනී වුණු කෙනෙක් වගේ. කාමරය ඇතුලේ තිබුණි සුවඳ විලවුන්වල සහ වැස්සී මිශ්‍ර වුණු අමුතුම සුවඳක්. අපි දෙන්න ඇඳායිනි වාඩි වුණා. එයා මගේ ඇස් දිහාම බලාගෙන ඉඳලා මගේ උරහිස උඩින් එයාගේ අත් දෙක යව්වා. ඒ රාත්‍රියේ ඒ වැසිබර අඳුරේ අපි දෙන්න අපීම ලෝකයක තනි වුණා. වචන වලින් කියන්න බැරි හැඟීම් වලින් විතරක් තීරුම් ගන්න පුළුවන් අමුතුම ගනුදෙනුවක් අපි අතරේ සිද්ධ වුණා. පිටතින් වැස්ස මහා හයියෙන් පොළොවට පතිත වෙද්දි ඒ කාමරය ඇතුලේ ඇතිවුණු උණුසුම මගේ ජීවිතේ මම ලබපු වඩාත්ම ආකර්ශනීය සහ රහසිගත අත්දැකීම බවට පත් වුණා. ඒ රාත්‍රිය කෙලවර වෙන්නේ කොහොමද කියලා මම දැනගෙන හිටියේ නැහැ. හැබැයි මට මේ මොහොතින් මිදෙන්න පොඩ්ඩක්වත් වුවමනාවක් තිබුණේ නැහැ.